Welcome to my YouTube channel. ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගෝවමල් හදන රසම විදිහක් ගැන. මේක ගෝවමල් ටෙම්පරාදුවක්. මේකට ඕනි වෙනවා ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, කොච්චි වගේ දේවල් ටිකක් තමයි ඕනි වෙන්නේ. මුලින්ම අපි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේකට දාගන්නවා සුදු ලුණු, රම්පේ කරපිංචා, අපි කපාගත්ත මිරිස් කරල් ටිකත් මේකටම දාගන්නවා. ඊට පස්සේ මේක සාමාන්‍ය ගින්දරේ හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. අපි අපේ ගෝවමල් ටික පොඩියට කඩලා ලුණු වතුර විනාඩි 15ක් විතර දාලා තමයි අරන් තියලා තියෙන්නේ. අපේ මේ ටෙම්පරාදුව හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ අපි කඩාගත්ත අපේ ගෝවමල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනි. මේක අපි තෙලෙන් තමයි පොඩ්ඩක් මලවගන්නේ. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනි සැරට හදන්න ඕනි නිසා කැලි මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු වගේ දේවලුත් රස අනුව එකතු කරගන්න ඕනි. අපි මේකට අද එකතු කරගන්නේ ලුණු වතුර. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනි. මේක අද අපි වතුර එකතු කරගන්නේ නැහැ. අපි මේක පියන වහලා අඩු ගින්දරේ උයා ගන්නවා මේ අපේ මල් ගෝව ටික තැම්බෙනකම්. ඔන්න ඔයාලට පේනවා දැන් කොහොමද අපි මේක උයාගන්නේ කියලා. ඔන්න බලන්න රස පාටට අපේ මල් ගෝව එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ YouTube channel එක මధు and madhu kitchen subscribe කරන්න. එහෙනම් ආයි හම්බෙනකන් රසම රස කෑමකින් bye.